සුෂිම දැන් චන්දාගේ ව්‍යංජන කිමද නොවැළඳුවේ. නොවැටහි චන්දා තුළසිදළු කිමද භාවිත කළේ. ඇයි මගේ ලීලි කරගනු නම් ඇයට ඒ සැම ගැන්ඩුමට වේවි. අන්න කුට්ෂාක ඔබගේ සෙද්දනුවේ මේමට මෙතරම් ප්‍රියවද? දැනුවත්ම ඇති. නමුද මාසිතුවේ ඔබ සැමට පූර්ව මාවසින් පිසු ව්‍යංජනයක් රස විඳිවියයි. නෑ රාජකුමරිනි. අන්න කුට්ෂාකේ මා සමක්ෂේ නම් දිව්‍ය භෝජනය වූ නීරසයි මහදුසා. රාජකුමරිය පද්මාවතේගේ භෝජන සැමට පූර්ව මාය රස විඳීම කරනුයේ. හා කිම නොකරුණුයේ. ප්‍රථම පිඩුව ඔබ මගේ හස්තෙන් වළඳන්න. මට විශ්වාසයි. ඉන්න එහි රස තවද අධික වනු ඇති. මන්ද ඔවුන්ගෙන් කෙනෙක් නැසුනිද දෙවන්නන්නේ තැත්තෙම මේ අනු ඇති. සුෂිම යනු ඝාතකයා. සුෂිම සුෂිම ඔබට කිසිත් නැහැ ඊමට දෙනුවේ කිසිත් නැහැ. රාජ වෛද්‍ය කළවාලන වහම සුෂිම කෙමද කළේ ඔබේසේ. ඔබ ඔහුට ප්‍රේම නොකරනුවේ නම් ඔහුට පිචදීමේ කිනම් අවශ්‍යතාවක්ද? නෑ මා කිසිත් නැහැ කළේ. මා නැහැ දනුවේ භෝජනය කෙසේ විසමුවේ. ඉතින් ඔබ නොකළේ නම් කවුරුන් කළේද? නෑ මා අශෝක අශෝකට එසේ නැහැ කරනු හැකි අධිරජුනි. ඔහුට ඔබේ ආඥාව උල්ලංඝන කරලනු නොහැකි. කිමද කරලනු නොහැකි ආචාර්ය? බාල වියේ සිට අධිරජුගේ සැම ආඥාවේම සැම එක් නිර්දේශයේම උල්ලංඝනයයි කරමින් පැමිණියේහු. සැම සාක්ෂි ඡණ්ඩ විලස වූවාහු. අශෝකට අතිරේක කිසිවෙක් භවනයේ නැහැ වනුයේ. මගේ ප්‍රිය සොයුර සුෂීම ඝාතනය කිරීමට අවසි වන සම්භාවිතාව වෙයි. ඒ නිසා ඔහු අවසරයේ ලාභය ලබමින් මගේ සියමක් පිටුපසින් ප්‍රහාර කිරීම නැහැ මෞර්යවංශයේ පරම්පරාවේ නැහැ ඔවුන්ගේ සංස්කෘතියේ. ඔබ අමතක කරලා ඔබ යම් නේද? අමතක වනුයේ මට නොවේ. අමතක වීම පිය මහරජුන්ට වනුයේ. ස්මරණ කරලන්න පිය මහරජුන ඔබගේ වදන් සැම. ඔබමනේ පැවසුවේ. දෙදෙනාගෙන් කිසිවිට හෝ කිසියම් කෙනෙක් මිය ගියේද? මා නෑ පරිස්ථිතිය දකිනුවේ නෑ කාරණේ දකිනුවේ. දෙවන්නාට එසමයේම මෘත දණ්ඩනය දෙනු ඇති කියා. නිර්ණය ඔබමයි කරනු නිසි. දකිනු අවැසි අද දින එක් රජෙක් සිය වදන් ඉටු කරනුයේද?
නැතිනම් එක් පියෙක් සිය පුතුණු මිය යනු දැක දෙවන්න එහෙම කරගෙන නොරිසිද? පිරික්සනු රාජවෛද්‍යනි. අධිරජුනි ඔබට න්‍යාය කිරීමට වනු ඇති. මගේ පුතුරට කිසිදු වූයේද? ධර්මාගේ පුතුරුද ජීවතු නොරඳන අවස්ථී. මගද අධිරජු පැවසුවේ. එනිසා ඔබට ඔබේ වදන් මත ඔබේ නිර්ණය මත අචලව රැඳීමට වේවි. ඔබට එසේ කරනු නොහැකි අධිරජුනි. මගේ පුතනු තැන සිටිනුවේ. ඔහු එසේ කිසිදා නැහැ කරනුවේ. අශෝක කිසිත් කළේ නැහැ. ඔහු නිර්දෝෂයි අධිරජුනි. ඒ ආශංකාව වූයේ මට. මේ ගැන බියයි වූයේ. මට හැඟී කියා එය යම් විටද මගේ ආශාව යළි අවදිමත් වී යනුවේ මොහු මත විශ්වාස පූර්ණ ස්වරූපයෙන් හටගනුවේ. මොහු ඉන් පසු ෂණයේ මගේ විශ්වාසය මගේ ආශාව කණ්ඩිත කර දමුණු යැයි. අශෝක ඔබ ඔබේ වදන් සිඳදමු. නමුදු මා මගද අධිරජ බින්දුසාර සිය වදන් සිද නොදමනු ඇති. මගේ භාෂිතය මා පූර්ණ කරනු ඇති. නුඹ එසේ නින්දිත කාර්යක් කළේ. එයට දණ්ඩන නුඹට අත්විදීමට වනු ඇති. නුඹ ඔහුගේ ජීවිතය තොර කළා. නුඹටද දිවි ඇතිව රැඳීමට කිසි අධිකාරයක් නොමැති. අධිරජුනේ රාජකුමාර සුසීම දිවි ඇතිවයි. සුසීම නාඩී වේග අත්‍යන්ත හොමයි. ස්වාසය සිදුවීදෙන් මන්දගාමිව බිඳිකොස් නොමැති. මේ ප්‍රාතිහාරයේ අර්ථය මේ වනුයේ මන්ත්‍රධාරීගේ මරණින් පශ්චිම පවා සුශීමගේ ශක්තිීන් සම්පූර්ණ ස්වරූපයෙන් සමාප්ත නොවී ඇති වග. එම විෂ නිෂ්ක්‍රිය කිරීම පිණිස කිසිත් ඖෂධය දෙන්න දැන් වහාම. මට මගේ පුතුණුවන් දිවි ඇතිව දකුණු ඇවිසී. රාජකුමරුන්ව ඔහුගේ කුටියට රැගෙන යන්න. පැමිණෙනු වහාම රැගෙන යනු. සුශීම සුශීම ඔබ මෙහි රැඳෙන්න රාජකුමරිය චන්දා. ඔබ සැමදෙනද. එම කුටියට යාමේ අනුමැතිය හුතෙක් රාජ පරිවාරයේ සමාජිකෙන්ට පමණයි. ඊශ්වර සුචිමෝ රැක දෙන්න මාට මගේ මේ ප්‍රාර්ථනය ස්වීකාරය කරලන්න. මා කිසිදා කල්පනා නැහැ කළේ. එය තැනැත්තාගේ සුවතාව පිණිස මට ප්‍රාර්ථනා කිරීමට වේවි කියා. ඔහු යශෝකට හා ඔහුගේ පරිවාරයට පීඩා පැමිණූයේ. ඔවුන්ට හිංසා කළේ. එනමුත් මේ සමයේ මා මෙයයි ප්‍රාර්ථනා කරනුයේ. සුශීම විගස සුවපත් වේවා කියා. ඔහු සුරැකේවා. මේ සුශීමගේ ජීවිතය සමග මගේ අශෝකගේ දිවියද සබැඳිවයි. අධිරජුනි
විසේ බලපෑමෙන් රුදුරේ කැටි ගැසී හැඩයි දැන්. එම කරුණින් හෘදය මගෙන් රුදුර සැපීම රඳවා ගැනීමේ ක්‍රියාව අවරෝධනය වෙමින් යනුයේ. මුලට සාරය මොහුට කිසියක් ප්‍රකාරව මුලට සාරය දෙනුනම් සම්භාවිතාව වේ රුධිරය දේවී යාමට. නිශ්චිතවම එම ඖෂධය ප්‍රතිඵල සහිත වීමට හැකි. ධර්මා මගේ පුතුණුගෙන් දුරස්ව රැඳෙනු. පුතුණු නැසීම කරලයි. මෑණියන් ප්‍රතිකාර කරමින් ඔහු සුරැකීමට තැත් කරලයි. නමුත් මෙවර නොහැකි. කෙබඳු අනර්ථ පිරිභාෂිතය කරලනුයේද චාරුමිත්‍රා. මෙසමයේ සුශීමගේ ප්‍රාණයේ සුරක්ෂාව අත්‍යවශ්‍ය වේ. අද රජුනිකි නම් දී සිදුවෝද? දැන් මා ධර්මාට මාගේ පුතුරුන් සමීපයට යාමට නොදනු ඇති. රැඳුනාවේ මෑණියනි. අද දැකගනිම නීතියට කුමක් ස්වීකාර්යදයි. අධිරජ බින්දුසාරගේ උභය පුත්‍රයන් දිව්‍යතිව රැඳේ විදි දෙදෙනාගෙන් කෙනෙකු නොරැඳේද? කිනම් බස්ද පවසාලනුය සූර්ය අශෝක. හැඟෙනුයෝගේ ඡණ්ඩබදු ස්වරූපය මෙතෙක් නොගිය වග. එවැනි උදාසීනතාව එසේ කටුකවදන් යමෙක්ට තමාගේම දෙටු සොයුරුහට කෙසේද පවසනු හැකි? තම නේත්‍රයන් සම්මුඛයේ තමාගේම සොයුරු මියනෑරු කෙසේද බලා සිටිනු හැකි? මෙය දැන සිටුණිය වූ එම සිතුවිලි ඔබ උදෙසා කෙතරම් දුක්ඛදායී වනුදැයි. තම මෑණියන්ව තමාගේ සොයුරට සහායතාව කිරීමෙන් කෙසේද නවතාලනු හැකි? මෙය දැන සිටුණිය වූ ඔහුගේ ප්‍රාණය අවදානමේ. එකම රුධිරය. නමුතු එතරම් වෛරය? ඒ දැනගෙන අත්‍යන්ත ප්‍රසන්නතාව වූ වාසියාමක්. ඔබගේ හෘදය ඔබේ ಭಾರತೀಯ සොයුරන් උදෙසා එතරම් ප්‍රේමය උතුරා ගියා. අශෝක කුමක්ද ඔබ පවසන්නේ? ඊට පිළිතුරු ගැනීම සැබවින්ම සියාමක් ගැනම උචිත වේ. පිය මහරජනී සොයුරු අශෝක කුමක් පවසනුයේද කුමක් කරනුයේදයි ඔබට වැටහුම් නොවරුනම් මා කෙසේ වැටහුම් කරනුද? මට ඔබේ වේදනාව ඉතා මැනවින් වැටහුම් කළ හැකි සියාමක්. දැන් මෙම භවනයෙහි එසේ කිසිවෙක් නැහැවනුයේ ඔබ වැටහුම් කරන. ඒ ඔබ දෙසා බොහෝ අසීරු වනු ඇති. එසේ විට තම ස්ථානය රඳවා සිටීම උදෙසා තම අස්තිත්වය ස්ථාපිත කිරීම උදෙසා ඔබ විසින්ම ප්‍රිය පියාණන් කෙරෙහි තම භක්තිය සහ තම ප්‍රේමය දැක්වීම නම් ස්වභාවික වේ. එහි අර්ථය? ඒ ඔබ විසින් සියාමක්ගෙන්ම විමසා සිටින්න. විගසින් රැගෙනේනු. අධිරජුනි අනාමිකාවේ පිහිටි නාර හෘදයා සබැඳුනේ වෙයි. මේ මුලටියෙන් තෙන ඔසුව ක්‍රියාකාරී වී නම් තව කිහිපසනෙන් නිශ්චිතව සුබ ප්‍රතිඵල ප්‍රාප්ත වේවි. නාම මාත්‍රයේ සොයුර නැසී යනු දැන්. අනේ ඊශ්වර නාමයෙන් නැසී යනු. නුඹ නැසේද එවිටයි අශෝක නැසෙනුවේ. එවිට මට මගේ ස්වර්ගස්ථ පියාණන් වන ජස්ටින් හටතුන් වදන ඉටු කරනු හැකි. අධිරජුනි ඖෂධය නිසිව ක්‍රියාකාරී වගක් දිස්වී දැන්. සුශීම සුශීම අප දිව්‍යතිවයි සුශීම. කිමද මා දැකීමෙන් ප්‍රසන්නතාව නොමවීද? ධෛර්ය රඳවනු මෑණියනි. කිසිත් නැහැ වූයේ මට කිසිවෙක්ට මගේ කෙස් සගක් හෝ සලවනු නොහැකි. සත්‍ය පවසුන් නම් ඔබ දිවේතිව දැකීමෙන් මට මෙතරම් ප්‍රසන්නතාව කිසිදා නැහැ වූයේ. ඔබ මෙවැනි සාමාන්‍ය මරණයකට යෝග්‍ය නොමැති. ඔබට මරණය මා දෙනු ඇති සුශීම. මා පමණයි. මගේ ප්‍රාණ නැසීමේ අවසරයෙන් නුඹට අහිමි වූවා නිවටය. එය නුඹේ සමට විසල් දෝෂය වග සනාත වේවි. හෙට සභාවේදී මේ සිද්ධිය තීන්දුගෙන් පේවි. මෙම කුමන්ත්‍රණයෙහි යම් කිසිවෙක්ගේ හෝ සහභාගීත්වය සනාත වීද ඔහුට ඉතා දැඩි දණ්ඩන දීම සිදුවේවි.
රාජ කුමරිය පද්මාවති සතුවද සුසංගත තර්කවීම අවැසි. සාක්ෂිවීම අවැසි. නැතිනම් මා ඇයද දණ්ඩිත කරනු ඇති. නමුත් විශදීමේ ආරෝපය ඔබ තමන් මතර කෙසේ පවරන්නේද? භෝජනය මා සැකසුයේ කිසිවෙකින් දෝෂය වේ නම් මගෙන් වූයේ. මගේ අවධානය ගිලිහුණු හැඩයි. ඉන් කෙනෙකුට විෂමිශ්‍රිත කිරීමට අවසර හිමි වූවා. මා තවද සාවධානය රඳවනු අවැසි වූවා. ඔබ එහි නොරැඳුණු විට ඒ තුළට කිසිවෙක් පැමිණියා. මට ඔහුගේ මෝ දකිනු නොහැකි වූවා. එම දෝෂයද මගේනේ. එසේ කිසියම් කරුණක් කිනම් හෝ විශේෂතාවක් කිසිත් හෝ ස්මරණ නොවනුද? කිසිත් හෝ දුටුවා විය යුතුයි ඔබ. නොවැටහේ කිමදැයි මට මේ සැම විචිත්‍රසේ ප්‍රකට වී යනුයේ. රාජ පරිවාරයේ සමාජිකයෙක්ව ඝාතන කිරීමට ප්‍රයාස කරලුවා. නමුත් එයද මගේ ව්‍යංජනයෙන්. මට එසේ හැඟීම් වනුයේ දැන් කිසිවෙක් රාජකුමාර අශෝකට විරුද්ධව කුමන්ත්‍රණ සැලසුම් කළසේ. ඔහු රාජකුමාර අශෝකට හානි පැමිණීමට සැරසෙනුවේ. ඒ උදෙසා ඔහු මා මාධ්‍ය කරගත්සේ. මාව උපයෝගී කළා. ඒ ඊශ්වරගේ කරුණාව අශෝක උදෙසා සැකසූ අනුකුත් ශාක ප්‍රථමෝ ශුෂීම රසවින්ද. නැතිනම් අශෝක මෙතරම් වර්ෂයන්තේ මේ හස්තයන්ගෙන් මගේ අශෝකගේ සුවපත් බව ඔහුගේ සඵලතාවයට ප්‍රාර්ථනා කළා. ඔහු මගේ ස්වාමි ස්වරූපයෙන් ලබනු උදෙසා ඊශ්වර සමක්ෂයේ මේ හස්තයන් දිගු කළේ අද දින. මගේ මේ හස්තයෙන් ඔහුගේ ප්‍රාණ නැසුමට සැරසුනේ. දෙවි අත්හරිනු. මේ ඔබ කොමක් කරන්නේද? තමන් හටම දන්නන කෙමද දෙන්නේ? අද මේ සැම මගේ කරුණේ නුවේ. මට මේ අවශ්‍ය වූයේ අශෝක සැමට පෙර මගේ ව්‍යංජන රස විඳීම. ඒ නිසා මා සුෂීම උත්සුක කළා. එවිට අශෝක ඊර්ෂ්‍යාවෙන් සුෂීමට පළමු මගේ ව්‍යංජන රස විඳියේ. මේ අමනාප දැක්වීමේ ක්‍රීඩාවේදී එකිනෙකාව ඊර්ෂ්‍යා කරවීමේදී අද අප දෙදෙනා සදා කාලයට වෙන්වන් ඉඩ තිබුණ තේ. ඊශ්වරයි දනුවේ ඔහු මා පිළිබඳ කුමක් සිතනුයේද කියා. මා ඔහුට පවසා සිටියනේ අද පළමුව මගේ භෝජන රස විඳිනු කියා. මා ශෝකා ගතිකා කළ යුතුයි. අප මධ්‍යයේ මුලා උත්පන්න වී අවසන්. තවත් නොහැකි. මා අශෝක සමග භාෂිත කළ යුතුයි. කාරෝකී ඔබ වැනි ආඥාකේකරු පුතනුට අකීකරුවීම කළ හැකිනම් තම පියාණන්ගේ නිර්දේශයන් උල්ලංඝනය කරනු හැකිනම් ඔහුගේ නියෝගය අමතක කර මා ඝාතන කිරීමට ප්‍රයාස කරනු හැකිනම් මා ඉතින් දුෂ්ටයානේ. මා වැනි දුෂ්ටිය කුමක්කුව කරනු හැකි. මා වෙත පියාණන්ගේ බසේ කිසි මහත්වයක් නොමැති. බොහෝ සිදුවා සැඟවුම් ක්‍රීඩා හා කෙලි සටන්. දැන්නම් නුඹ නැසේවි මගේ සොයුර නැසේවි. රාජකුමාර අශෝකයන් දුටුවද ඔබ? මට දෙනු. ඔබගේ මේ ක්‍රෝධයට කාරණය මගේ දෝෂය කරුණින් ඔබ මියගේ අසේ රැඳුනේ. ඔබේ අපරාධී වෙයි. මා විශ්වාස කරනු. ඔබ සුරක්ෂිතව දැකුමෙන් මට
බොහෝ ප්‍රසන්නතාව වූවා. ඔබට කිසිත් වූයේ නම් මට මාහටම දිව්‍ය පුරා ශෝභා කරනු නොහැකි වේවි. ඇතැම් විට ඔබ මෙතෙක් නැහැඳුනුම් කළේ මා. නමුත් මා ඔබ පළමු හමුවේදී මහතුනා ගත්තා. දැනගත්තා මා ඔබ ඔහු වග. ඔබ සමගයි මගේ පූර්ණ දිව්‍යම ගෙවාලීමට නිශ්චිත වූයේ. ජයදරණී පිටක පරිස්ථිතින් එසේ වූවා. මා ඔබගේ සමීපයේ රැඳුනද ඔබෙන් දුරක වූයේ. විටක මගේ උඩඟුව අප දෙදෙනා අතර බාධාවක් වූවා. අශෝක එය අවැසි වූයේ පළමු ඔබ පැවසීම. ඔබ ඉදිරියට එම. එයද මගේ උඩඟුතාවයි. එයයි මා ඔබෙන් මෙතරම් දුරක රැඳ වූයේ. දැන් තවත් නොහැකි. තවත් නැහැ ඉවසනු හැකි. මා ඔබට කෙතරම් සංකේත දැක්වීද ඔබට මදක් හෝ නැහැ වැටහුණේ. කිසිද අපේක්ෂිත ප්‍රතික්‍රියාව නැහැ කළේ. එනමුතු ඔබ දුරස් බව රැඳවුවා. සත්‍ය පවසනුද? මා ඔබගේ ව්‍යවහාරයෙන් කුපිත වූවා. ක්‍රෝධිත වූවා ඔබ ගැන. එනමුත් යම් ප්‍රකාර සිද්ධීන්ද සිදු වූයේ ඉන්නසේ ප්‍රකට වී යනුයේ. ඔබ මා ඔබ වෙතින් දුරස්ව රඳවා උචිතය කරනුයේ. මා නැහැ දන්නේ මේ කුමන්ත්‍රණය පිටුපස කවුරුන් දැයි. නමුත් එක් මොහොතකට හෝ ඔබට ඒ ලෙසින් හැඟෙනුයේද? මා විෂබුසු කළේයි. ඉඳින් මා ඔබේ ජීවිතයෙන් සදා කාලයටම දොරකට නික්මෙනු ඇති. එනමුදු ඔබ කිසිත් කියනු පෙර මා ඔබට පවසාලු නුරිසි. මා ඔබගේ වූයේ දැනුදු ඔබගේ. සැමතා ඔබේම වී රැඳෙනු ඇති. ඉදිරි ඔබේ ඉච්ඡාවක්. කිසිත් හෝ පවසනු. කිසිත් හෝ දුඩනු. එසේ මූර්තිය බඳු මුනිවතෙන් කිමිද නැඳනුයේ එක් සංකේතය දක්වනු. මා ස්වීකාරය කරමින් සුකිත කරලනු. නැතිනම් මා ස්වීකාරය කරමින් නෂ්ට කරලනු. මේ අවිනිශ්චිතතාව ඉවසාලනු නොහැකි මහට. දැන් තවද ශක්තිය නොමැති මා තුළ. ඔබ නෂ්ට කිරීමෙන් මා මාවම නෂ්ට කර දමු නැති පද්මාවතී. ඒ භාවයන් හුදෙක් ඔබ වෙතින්මම නොවෙයි. මා දැන සිටියේ ඔබ මට සංකේත දක්වාලු වග. නමුත් ප්‍රතිචාර කෙසේ දක්වනුද ඒ මා නැහැ දැන සිටියේ. මේ අනුභූතිය, මේ හැඟීම, මේ සෑම දෙය මා උදෙසා නව්‍ය වූවා. නොදැනුවත් වූවා මා ඒ සැම ගැන මෙතෙක්. එනමුදු දැන් මා ඔබට මේ පවසාලන්න. යම් හැඟීමක සේයාවද මෙතෙක් ඔබට දැනී ගියේ. එම හැඟීම මටද දැනී කියා. මට වැටහුම් වේ ගියා. ඔබේ හා මගේ එක්වීම නම් නිශ්චිත වග. මා පළමු වරට ඔබේ නේත්‍රයන්ට නැඹුරු වීද මට දෙවැනි අනුභූතිය සිදු වූවා. නමුත් අප එකිනෙකාව දැන සිටිය හෝ නොමැති. නොහඳුනන වූ අප දෙදෙනා එකිනෙකාව. මට එක් ක්ෂණයකට හෝ සන්දේහය නැහැ වූයේ එම විෂ ඔබ දුන්නේ යැයි. ඔබට කෙසේ ප්‍රාණ නසාලනු හැකිද? මා ප්‍රාණයට අධික ප්‍රියයිනේ.
අනේ ඔබ මොහුට බියවත් වුණේද? මේ මූර්ඛහට ඔහෝ ස්ත්‍රීන්ගේ ස්වභාවය ඉදින් ලැජ්ජාවනේ. අනේ මෙයයි කාරණය වනුයේ ප්‍රථම වරට ප්‍රේමය ඇති වූයේ මාට. ඒ සැම කරුණු ගැන අත්දැකීම් නොමැතීමට නම් නමුදු අශෝකට අත්දැකීම් වෙයි. අනේ මොහුට නම් බාලවියදිම ප්‍රේමය ඇති වූවා. එවිට මොහුට තුදුස් වර්ෂයක් වූයේ. මොහුට ප්‍රේමිකාවක් වූවා. කුමක්ද නාමය වූයේ ඇගේ? කුමක්ද නාමය අශෝක? කවුරුවකි? මට කිසිත් ස්මරණ නොමැති. නෑ. එය මේ අශෝකගේ කිසි දෝෂයක් නොවේ. දෝෂය ඔහුගේ රුදිරයේ. දූෂිත නොවෙද මොහුගේ රුදිරය. එතරම්ම කිලටි සහගතයි. කිසිවෙක්ගේ භාවයන්හි සම්බන්ධයන්හි මහත්වයන් වැටහුම්වීමේ ශක්්‍යතාව නොමැති මොහු තුළ කෙනෙකුගේ ප්‍රේමය සුරැකිව රඳවා ගැන්මට හැකියාව මොහුට නැහැ වනුයේ. දැන් ඔබ නික්මන රජකුමරියනේ. මගේ ප්‍රාණ නසාලීමට ප්‍රයාස කලා නොවෙද නුඹ? මා ප්‍රයාස කළේ වී නම් නුඹ ජීවත්ව නැහැ වනගේ. ඉච්ඡාව පවතී මෝනට මෝන සටනට සම සම්මුඛයේ සදාකාලයට මේ අධ්‍යාය අවසන් කරලීමට ඉච්ඡාවන් සිතා වටහා කරලුන් සුෂීම. දන්නේ මාන බේ ඉච්ඡාව නමගේ අන්තිම ඉච්ඡාවට කෙදිනි පරිවර්තිත කරනු දැයි. මෙකිනම් මනර්ථය සිදුවේද මගෙන්? කිමමා මගෙන්ම දුරස් කිරීමේ ප්‍රයාසයේදී සුෂීමයන් අසලට එවීම කලා නොවනද ගෞරෝගීව? මායසේ නැහැවීමට දෙනුවේ කවුරුකගේ දෙවියට. ඇගේ ජීවිතය මා නිසා නිරැක්වීමට නොදනු ඇති. පැට සත්‍ය පැවසීමට වනු ඇති. සත්‍ය සැඟුවමෙන් බොහෝ විසල් දෝෂ වූවා මගේ. කේමද මා දැඩි වුණේ. කේමද මගේ හැඳුනුම සැඟවීමට දැඩි වුණේ මා කේමද. ඔබ පවසාලන්න ඔහුට. නැහැ පවසනුයේ මා ඔහුට. කිසිදා නැහැ පවසනුයේ. මා ඔහුට පැවසුණා. මා කෙසේ දැනුවත් වුණද? ඔහුට මගේ ප්‍රේමය ස්මරණය වුණද?
අද ඒ දැඩිපවේ ප්‍රතිඵලය ස්වරූපේ අපවිත්‍ර වේගය අපවිත්‍ර වේගය දන්මා ඔහුගේ ස්පර්ශයෙන් ස්නානය කර මගේ දේහ පවිත්‍ර කිරීමට පෙර මට මගේ ආත්මය පවිත්‍ර කිරීමට වනු ඇති. මා අශෝකට පැවසිය යුතුයි. මා ඔහුගේ කවුරුවකි වග. මා ඔහුගේ කවුරුවකි වග. මා ඔහුගේ කවුරුවකි වග මට අයෝ ප්‍රේම කරනුයි. අනේ මොහුට නම් බාලවියදිම ප්‍රේමය ඇති වූවා. එවිට මොහුට තුදුස් වර්ෂයක් වූයේ මොහුට ප්‍රේමිකාවක් වූවා. කවුරුවකි? මට කිසිත් ස්මරණ නොමැති. කිම මේ වීමට හැකිද? ඔහු මාට කිසිදා ප්‍රේම නොකළේද? ඔහුගේ මනසේ කිසිදා එවැනි භාවයන් උත්පන්න නොවේද? එනිසානේ ඔහුට මා පිළිබඳ කිසිවක් ස්මරණ නොමැති. එසේ නම් අශෝකට සත්‍ය පැවසීමෙන් කිනම් ලාභයක්ද? ප්‍රේම නොකරුණු නම් ඔහු එසේ සිය ප්‍රාණය අවධානමය හෙළමින් මගේ ප්‍රාණය කිමද සුරැකියේ. ඔහු මාහට ප්‍රේම නොකරුණු නම් මා සුශීම සමග දැකීමෙන් ඔහුගේ දැස් තුළ මා ඊර්ෂ්‍යාභාවය කිමද දුටුවේ. ඒ ඊර්ෂ්‍යාවයි මාහටද ඇතිවනුයේ. මා ඔහු ආනන්දනි සමගින් දකින කල ඔහුගේ නේත්‍රයන්හි ස්නේහය කිමද දිස්වනුයේ එසේ. කිමද ඔහුගේ නේත්‍රයන්හි භාවය දිස්වනුයේ නිති මාහට දැකීමට අවසි වූ. කිමද ඉදින් එසේ නොවනුද? අශෝක මට අසත්‍ය පැවසීද? ඉදින් එසේ නොවනුද? ඔහු මා දැන සිටිනුයේ හැඳුනුම්ද කරයි. හුදෙක් කිසිත් නොපවසාලයි. මා අශෝකයන් හමු විය යුතුයි. මා අශෝකයන් දැන්ම හමු විය යුතුයි. මා සත්‍ය කුමක්දයි දැනගත යුතුයි. යුවරජුනි, අධිරජුන් අනියම් කාලේ සභාව කැඳවීම් කළා. ඔබගේ උපස්ථිතිය අනිවාර්යයි. විකසින් යමු.
ඔහුගේ ලක්ෂයන්ට කිසිදා බාධාවක් නොවනු ඇති. කිසිදාක නැහැ. ආහාර ද්‍රව්‍යයන්ගේ සුරක්ෂාවේ උත්තරදායිත්වය මොවුන්ගේ. මේ සවම කාරාගාරයේ දමාලනු. එනමුදු ආග්‍රාව පිළිපැදීම කරලනු. කමා කරන්න අධිරජුන් කමා කරන්න අපට කමා කරලන්න අධිරජ විවිධාකාර ප්‍රාන්තයන්ගෙන් පාටලේ පුත්‍රයට විශේෂ අභිලාෂයක් පිණිස රාජ කුමාරයන් හා ඔවුන්ගේ පරිවාර ආගන්තුක විලස සැපත් වූයේ. එවැනි අවසරයකදී මගදේ රාජ කුමාරහට විෂදීම සිදුවවා. කෙම කිසිත් එවැනි රාජ්‍ය වනුද නැතුව කිසිදු අවහිරයක් රාජ පවනයේ එසේ නිර්භයව එවැනි ප්‍රාණ ඝාතක කාර්ය කිරීමේදී සඵල වී ගිය. නොබගේ අකර්මණ්‍යතාවේ දණ්ඩන නුමට අත්විදීමට වනු ඇති. නුඹ සැම ඊශ්වරයන්ට තුතිවේවායේ පවසනු අවසි. දණ්ඩනය පිණිස මා සිරවාසය දීම කරලනුයේ බ්‍රොත දණ්ඩනය නොවෙයි. රැගෙන යනු මොවුන්. අධිරජුනි මේ සේවකයන් අකර්මණ්‍යතාවයට දෝෂීන් නම් ඔවුන්ට අවශ්‍යයෙන් දණ්ඩනය හිමි වනු අවසි. එනමුතු ප්‍රතියෝගීතාව දිනේ යම් සමයකේ දුර්භාග්‍ය පිරි සිද්ධිය වීද මොවුන් පිසුම්හල අසලක හෝ නොවූවා. කෙසිද්ද පවසනු රිසි ස්පෂ්ට වදනින් පවසන්න මහමාත්‍ය. ස්පෂ්ට වදනින් නම් ඉතින් පූර්වේද පවසා තිබුණේ අධිරජුනි. ඔබද දැනුවත්තය. මා ඝාතන කිරීමට ප්‍රයාස කවුරුන් කළේ දැයි. ඔබ ඔහුට දණ්ඩන දීම පිණිස ඔබේ ඇසිපත ඔසවාලුවා නමුදු නොවැටහේ අධිරජුනි යම් විට අශෝකට දණ්ඩන දීම වනුයේද ඔබේ නිර්ණය අපක්ෂපාතීතාව දිස්වීම නැහැවනුයේ. ස්මරණය රඳවනු සුශීම. අධිරජට ඔබ පක්ෂපාති බවේ ආරෝපය නංවනුවේද ඔහු විසින්ම දසවර්ෂයකට පූර්වමා දේශයෙන් පිටුහල් කරලුවා. එවැනි අපක්ෂපාතී රජකුට පක්ෂපාතියේ ආරෝප නංවාලීම නින්දනීයයි. පවසොන් නම් ඔබේ ඝාතනය ප්‍රයාසය ගැන මේ සමස්ත ලෝතලය දන්නේවේ එසේම ඔබදේ දැන් සිටිනුවේ මේ අශෝක පිටිපසින් ප්‍රහාර නැහැ කරනුයේ. කුමන්ත්‍රණ කිරීම ඔහුගේ ස්වභාවය නොවේ. එසේම සුශීම ඒ අන්නකූට් ව්‍යංජනයට විෂ මුස කිරීම සිදුවේදේ මට අති ප්‍රියයි. එනිසා මට මේ හැඟෙනුවේ දැන්. කුමන්ත්‍රණයේ ලක්ෂ්‍ය මා වූයේ ඔබ නොවේ. මේ දැන සිටියේ වුවත් ඔබේ අස්වාභාවික මරණයේ ආරෝපය මාහට නැමෙන වග. මා ඔබේ ප්‍රාණය කුමට ගැහැට හෙල්ලද? එතරම් මූර්ඛ නොමැතිමා. ඔබ මේද සිතාලනුවේ දැන් එසේ පවසමින් ඔබ තමන් නිර්දෝෂීවක සනාථ කිරීමද? මා නිර්දෝෂී වෙයි. ඒ ව්‍යංජනය සැමට ප්‍රථම මා රසවිඳුමට සිටියේ. ඔබේ භාෂිතයෙන් කුමක් වනුයේද? සත්‍යය නම් මෙයගේ සැමට පූර්ව මටයි රසවිඳුමට දුන්නේ. රසවිඳුමට දුන්නා නොවේ. ඔබ විසින්ම ගත්වේ. රාජකුමරිය පද්මාවතීගේ භෝජන සැමට ප්‍රථම මා අනුභව කරනුයේ. සොයිරු අශෝක මෙතන කිසිවක් පුජ්‍යලපත නොමැති. සත්‍ය නම් මෙයයි යමෙක් ගැන පළමු සන්දේහ වනුයේද? අපරාධය ඔහු වගේ හෙළිවුණේ. සන්දේහය චේතනාවේ ආධාරය මත සිදුවුණේ සියමක්. චේතනාව ගැන පවසුනේ නම් ඔබද සන්දේහයේ සීමාවෙන් බැහැරක නොවේ. මා මේට කිසි ඇතුල් වීද? කිසිවෙක්ට ඔබ සියසුන මත හිඳවනු අවශ්‍ය වීද? ඔවුන් මේ මිහිතලෙන් සමුගෙන ගොසින් අවසන්. නමුත් මෙසේ ප්‍රකට වනුයේ ඔවුන්ගේ ස්වප්න ඔබ තුළ දැන් දුජීවමානස. එනිසා ඔබේ චේතනාව මේදවීමට හැකිනේ. එක් හීයෙන් ද්විලක්ෂයන් සිඳලීම. නොවද සියමක්. අප සම්භාවිතාවන් ගැන කතිකා කරනුද අධිරජුනය විට සැකකරු කවුරු හෝ වනු හැකි මේ රාජ සභාවේ. වනු හැකිනේසේ සුශීමයන් මා දෝෂී කරලීමට මේ කිරීම. අශෝක මගේ සොයුර ඔබේ තර්ක ඇසූ විට මට හසරලි නැගේ දැන්. ඔබ හසු කරලීමට මා මාවන සදමනවාද? නැසුනේ නැහැ නෝද ඔබ? මේදවීමට හැකිනේ ඔබ මරුණුසේ අභිනයන් කරලීම. වීමට හැකිනේ ඔබ මේ දැනුවත්වීම ඔබගේ නාඩි වේගය මන්දනය වීම වන වග. අධිරජයට වටහනුවේ ඔබ මේකසින් කියා. ඔබගේ මරණයේ ආරෝපය මා මත නැංවෙනුවේ. මට දණ්ඩනය හිමි වනු ඇති. මගේ මරණින් පශ්චිම ඔබට ජීවිතය ලැබීම එක් ප්‍රාතිහාරයක් සේ සිදුව ඇති.
දෝෂය රාජකුමාරය පද්මාවතිගේ නොවේ මගේ නොවේ අධිරජුනි. මේ කාර්ය කිසිත් තෙවැනි දැනත් එක්කලේ අධිරජුනී. මාගේ රහස හැලවූ යනම් රහස දැන් හෙළිව්වා ඔබගේ. ඔබේ ගැටලුවට එක් විසඳුම වේ මා සතුව පැමිණෙන මා සමග.